සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම කියලා දෙන්න යන්නේ ඩබල් ක්‍රොෂේ එක ගොතා ගන්න විදිය. මුලින්ම අපි ස්ලිප් knot එක දාගන්න ඕනේ. දාගෙන ෆවුන්ඩේෂන් චේන් එක ගොතා ගන්න ඕනේ. අපිට අවශ්‍ය චේන් ප්‍රමාණයට චේන් ගාන ගොතා ගන්න ඕනේ. මම මෙතන 20ක් ගොතා ගන්නවා. මම දැන් චේන්ස් 20ක් ගොතාගෙන තියෙන්නේ. චේන්ස් 20 ගොතාගෙන ඩබල් ක්‍රොෂේ එක ගොතා ගන්න ඒ චේන්ස් 20ට අමතරව මම තව චේන්ස් දෙකක් ගොතනවා. එතකොට අපි සිංගල් ක්‍රොෂේ එකේදී වැඩිපුර එක චේන් එකක් ගෙතුවා. හාෆ් ඩබල් ක්‍රොෂේ එකේදී වැඩිපුර චේන් දෙකක් ගෙතුවා. ඩබල් ක්‍රොෂේ එකේදීත් වැඩිපුර චේන්ස් දෙකක් ගොතනවා. ඒ ඩබල් ක්‍රොෂේ එකේ උස ප්‍රමාණය. මම වැඩිපුර චේන්ස් දෙකක් ගෙතුවා. ගොතලා වැඩිපුර ගොතාගත්ත චේන්ස් දෙක අතෑරලා හාෆ් ඩබල් ක්‍රොෂේ එකේ වගේම මේ විදිහට නූල පටලවනවා හුක් එකේ. මේ වැඩිපුර ගොතාගත්තු 1යි 2යි චේන්ස් දෙක අතෑරලා තුන්වෙනි චේන් එකෙන් මේ විදිහට හුක් එක ඇතුල් කර ගන්නවා. ඇතුල් කරගෙන ආයෙ නූල පටවලවලා හුක් එකේ අර චේන් එක ඇතුලෙන් එළියට ගන්නවා. එතකොට හුක් එකේ ලූප්ස් 3ක් ඉතුරු වෙලා තියෙනවා. මේ half double crochet එක වගේමයි මේ ටික කරන්නේ. අපි half double crochet එකේදී හුක් එකේ පටලවලා නූල නැවත මේ ලූප්ස් 3ම ඇතුලෙන් ගත්තා. හැබැයි double crochet එකේදී නූල පටලවනවා හුක් එකේ මේ පළවෙනි ලූප්ස් දෙක ඇතුලෙන් විතරක් ගන්නවා. එතකොට තව ලූප්ස් දෙකක් ඉතුරු වෙනවා හුක් එකේ. නැවත නූල පටලවනවා. නැවත ඒ ලූප්ස් දෙකම ඇතුලෙන් ගන්නවා. මේ තියෙන්නේ ඩබල් ක්‍රොෂේ එක. ගොතාගෙන අවසන්. මම නැවත කරලා පෙන්නන්නම්. මේ විදිහට නූල පටලවනවා. ඊළඟ චේන් එකෙන් දානවා. නූල පටලවලා ඒ චේන් එකෙන් එළියට ගන්නවා. දැන් ලූප්ස් 3ක් තියෙනවා හුක් එකේ. නූල නැවත පටලවනවා. පළවෙනි චේන් ලූප්ස් දෙක ඇතුලෙන් ගන්නවා. එතකොට හුක් එකේ තව ලූප්ස් දෙකක් ඉතුරු වෙනවා. නැවත නූල පටලවනවා. ඒ ලූප්ස් දෙකම ඇතුලෙන් ගන්නවා. ඩබල් ක්‍රොෂේ එක ගොතා ගන්න එහෙමයි. මම දැන් අවසානයේ වෙනකන් ඩබල් ක්‍රොෂේ රෝ එකක් ගොතාගෙන ඉවරයි. මේ අවසානයේ වෙනකම්ම ගොතාගෙන තියෙන්නේ. දැන් අපි දෙවෙනි රෝ එක පටන් ගද්දී සිංගල් ක්‍රොෂේ එකේදී ටර්නින් චේන් එකට එකක් දැම්මා. half double ක්‍රොෂේ එකේදී දෙකක් දැම්මා. ඩබල් ක්‍රොෂේ එකේදීත් අපි චේන්ස් දෙකක් දාගන්න ඕනේ. ඊට ටර්න් කරලා මේ අමතර චේන් දෙක අතෑරලා තුන්වෙනි ස්ටිච් එකට නැවත ඩබල් ක්‍රොෂේ එක ගොතන්න ඕනේ. මේ විදිහට තමයි දිගටම ඩබල් ක්‍රොෂේ පේළිය ගොතාගෙන යන්නේ. මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට පැහැදිලි ඇති කියලා. තේරුනේ නැති තැනක් තියෙනවා නම් අහන්න මම පිළිතුරු දෙන්නම්. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් නැවතත් හමු වෙනකන් ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.